අද රෙසිපි එක කොරියන් ෆුඩ් ලවර්ස්ලට. හායි මම හිතුවා අද තොබකි ලේසියෙන් හදන රෙසිපි එකක් ඔයාලට කියලා දෙන්න ඕනි කියලා. ගෙදෙද්දිම තොබකි හදාගෙන කන්න දැන් ඔයාටත් පුළුවන්. ඒකට මම කරේ සීපායන් එකේ මෙන්න මේ තොබකි පැකට් එකක් ගෙදරටම ගෙන්න ගත්ත එක. මම මේ ෆස්ට් ටයිම් තමයි try කරලා බලන්නේ කලම කොහොමද කියලා. මුලින්ම උණු වතුර ටිකක් උණු කරලා මම මේක මේ වගේ විනාඩි 4ක් විතර හොඳට තඹ ගන්නවා. මේ තොබකි ටික හොඳට මෙලෙක් වෙනකන්. ඊට පස්සේ ඒකේ වතුර ටික පෙරාගෙන ඒක වතුර ටික අයින් කරගන්න. ඊට පස්සේ මේකට සෝස් එකකුත් තියෙනවා. මේ තොබකි සෝස් එක. මේක තමයි මම මේකට දාගන්නේ. මොකද මේක ලේසියෙන් අපිට එතකොට හදාගන්න පුළුවන්. නැත්නම් අපිට මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය හොයාගන්න ගොඩාක් කරදර වෙන්න වෙනවා. අර ලෑස්ති කරගත්ත තොබකි ටික තියෙන්නේ. ඒකට තව වතුර ටිකක් දාලා මම අර පැකට් එකක් දාලා මේක මේ වගේ උණු කරගන්නවා. ඒ අතරේ මම බිත්තරේකුත් තැම්බෙන්න දැම්මා. half boil විනාඩි 4ක් විතර තැම්බෙන්න දාලා ඒක අයිස් කැට වලට දැම්මා. ඊට පස්සේ මෙන්න මේ වගේ සෝස් එක හොඳට උකුණාට පස්සේ අපිට මේක වෙන භාජනයකට දාගන්න පුළුවන්. ඔන්න අපේ තොබකි එක හදාගෙනත් ඉවරයි. මම මේක උඩට තලයට ටිකක් දාගන්න. ඔයාලට තව කැමති නම් ලුණු කොළ ටිකක් ඔය කපාගෙන දාගන්නත් පුළුවන්. half boil බිත්තරේ තියාගත්ත ඔන්න කන්න තමයි හදන්නේ. එහෙනම් කොරියන් ෆුඩ් ලවර් කෙනෙක් නම් ඔයත් ගෙන්නගෙන බලන්න.